ගොන් නාම්බා මේ කැඩිච්ච ඉංග්‍රීසි අහලම තමයි යකෝ මගේ මේ පපුවේ අමාරු වැඩි උනේ. තාත්තා බැන්නට ඇත්තක් ආපු වෙලාවේ වෙලාවට මම ළඟ හිටියේ. ඇත්තක් ආපු වෙලාවේ මොකක්ද යකෝ ඇත්තක් කියන්නේ? හීට් ඇත්තක්. හීට් ඇත්තක් නෙවෙයි බල්ලෝ, heart attack. ATTACK නේ. ඒක ශබ්ද කරන්නේ ඇටැක් කියලා යකෝ. ඇටැක්. අර ඔරංගේ එකක් කන්න. ඔරංගේ? ඔරෙන්ජ් එකෝ ඔරෙන්ජ්. ගුරු යකෝ මගේ ළඟට හිටියත් මගේ පපුවේ අමාරු වැඩි නෝ. බලන්න මෙතන. අයියේ Auntie Kamala. Sad you came. පුතා මං ආපු එකට අකමැතිද? Glad you came. මූට තාම ඉංග්‍රීසි වචන පටලනවා නංගි. දැන් පපුවේ මාරු කොහොමද අයියේ? දැන් අඩුයි නංගි. මෙන්න මේ යකාගේ ගොන් කතාවම තමයි මගේ වෙලාවක පණ යන්නේ. ඊයේ ෆැක්ටරි වහලලු නේද? ජෙනරේටර් එක පිච්චුනානේ ෆුල් ෂට් ඩවුන් කරන්න උනා. Shut down කිව්වේ. වහන්න උනා. Okay. මම එහෙනම් ආන්ටිට තේ එකක් හදන් එන්නම්. ඔය දොර shut down කරගන්නකෝ. ඔය කිව්වේ රිලාපටිය. බලන්න මෙතන. මට මැරෙන්න කලින් මේකට හොඳ ඉගෙනීමක් දෙන්න ඕන නංගි. මුට ඩිග්‍රී එකක් ඩිප්ලෝමා එකක් වදෑනේ. ඔයා දන්න ඩිප්ලෝමා එකක් නැද්ද මේක තලු කරලා දාන්න? එහෙම කරමු. ඔන්න ලබන සතියේ තියෙනවා ෆියුචර් මයින්ඩ්ස් එක්සිබිෂන් එක. ඒකට මම ඌ එක්ක යන්නම්. එදාට ඔය ලොකු කැම්පස් ඉන්ස්ටිටියුට්ස් හැම එකකින්ම වගේ එනවා. ඌටම ගැලපෙන ඩිග්‍රී එකක් හරි ඩිප්ලෝමා එකක් හරි තෝරගන්න බැරිය කතා කරලා මම එක්ක යන්නම්. තේ එක ගෙනාව නැන්ද? කතා කළාම තමයි පුතා ඉංග්‍රීසි හදාගන්න වෙන්නේ. ළඟදිම ඔයා හොඳට ඉංග්‍රීසි කතා කරා. Try and try. One day you will die කියන්නේ නැන්ද? ළඟදිම නම් බැරි වෙයි වගේ. ඩයි නෙවෙයි බල්ලෝ fly. One day you will fly. බලන්න මෙතන. තාත්තට ආශිර්වාද කළා පුතා ටිකක් එළියෙන් ඉන්න. God blast you dad. Bless යකෝ bless. ඉතින් ෆියුචර් මයින්ඩ්ස් කියලා කියන්නේ ලංකාවේ අංක 1 උසස් අධ්‍යාපන හා වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශනය. ඉතින් ඔන්න මේ අවුරුද්දේ ජූනි 12 13 14 කොළඹ BMICH එකේ ජූනි 20 21 නුවර KCC එකේ මේ ප්‍රදර්ශනය පැවැත්වෙනවා. වෙලාවත් එක්ක කියනවා නම් උදේ 9 ඉඳන් හවස 6 වෙනකම්. අනික මේකට සම්බන්ධ වෙන්න ඔයාලගෙන් කිසිම අය කිරීමක් කරන්නේ නැහැ. සර්ටිෆිකේට් කෝසස්, ඩිප්ලෝමාස්, BScs, MScs, PhDs ඔයා මේ මොනව කරන්න හිටියත් ඔයාට මේක වැදගත්. මොකද ලංකාවේ තියෙන සෑහෙන යුනිවර්සිටිස් නැත්නම් ඉන්ස්ටිටියුට්ස් ප්‍රමාණයක් එදාට ඔයාලා හම්බ වෙන්නේ නැහැ. කොටින්ම ඔයා මොනව කරන්න ඕනද කියලා හිතාගන්න බැරි ඉන්න කෙනෙක් නම් ඔයාගේ දක්ෂතාවය අඳුරගෙන ඔයාව හරියටම ගයිඩ් කරන්න පුළුවන් ප්‍රොෆෙෂනල් සයිකොලොජිකල් කවුන්සලර්ස්ලාත් එදාට එනවා. මයිග්‍රේෂන් ඔපචුනිටිස් වගේ මේ හැම දෙයක්ම කරන ෆයිනෑන්ෂියල් සපෝට් එක ගන්න කොහොමද කියලා එදාට ඔයාට දැනගන්න පුළුවන්. ඉතින් ඔයාගේ අනාගතේ ලස්සන කරගන්න ෆියුචර් මයින්ඩ්ස් එක්සිබිෂන් එකත් එක්ක සෙට් වෙන්න.